සිව් මූ මේසන් පාස් කෙනෙක්ද මම මේ සවුලක කෑම ගෙනාවේ. ඒකනේ. කණ්ඩ මේසන් හැදි දෙයිද දන්නේ. ඈ? මල් කෑල්ලෝ අම්මෝ පොල් ගෙඩියක්. පුදුම වාසනාවක් තමයි මගේ තියෙන්නේ. නූලෙන් ගිය ඔළුව ගායි. වාසනාවල්ලියා. වෙන්නෝ. මචං මොකද බම් මේ පොත් පිටලින් ඉඳන් එනකම් මචං. ඒ මොකද? ඔබ කියන්නේ මචං පුදුම වාසනාවක් මචං මට තියෙන්නේ. සමින්දෙත් එක්කම මචං මං ඊයේ ගියා බයික් එකේ. එනකොට මේක බයික් එකේ බ්‍රේක් නැතුව ගියා කියන්කෝ. ඊළ මචං ගහක වදින්න ගියා මචං ළඟින් ගියා මචං පුදුම වාසනාවක් තියෙනවා. කොහොම හරි බේරගෙන මචං ගියා ටිපර් එකේ ඩෝන් ගාලා. මොනවද තියෙන දක්ෂතා? හොඳට සින්දු කියන්න පුළුවන් මට. කියමු බලන්න. පනට නමක් දෙනවා නම් ඒ ඔබමයි. පනට නමක් දෙනවා නම් වෙන සින්දු දන්නවද? කියන්න බා. පනට නමක් දෙනවා නම් ඔය තත්ත්වෙත් තෝමන බල තෝ තේක බීප පොලයක්කෝ මේක කන කෑම අපේ මේ බල්ලුගේ කන්නේ බෑ අම්මා පංගන්නේ මේ ඉලියප්පේ හැදි බන්නෝ මොනවද මේ හදන්නේ මේ පරිපුරිනෝ ඉලියප් ගන්න පුළුවන් බල පාපිලා මම චූටි කතාවක් කියන අපේ හැමතුරේ මතකද සඳපාන ජාතකයේ සඳපාන ජාතක සඳපාන ජාතකයේ අපේ හැමතුරනේ අර ගොන් කරත්ත 150 සාරා කාන්තර මැද්දෙන් ටිපක් යනකොට අන්නේ යාලගේ වතුර ඉවර වෙනවා ඊට පස්සේ කට්ටියම එකතු වෙලා සූසහයෙන් ළඟ තියෙන මානපදුරක් මෙහෙක් කරලා ඇදලා දානකොට අන්න විලක් මතු වෙනවා එතකොට මේ විලෙන් වතුර බොන්න කියලා හිතාගෙන පාරිලේ ඊවන්නේ වඳුරු රංචුවක් එතනට ඇවිල්ලා try කරනකොට අන්න බොන්න බෑ ඊට පස්සේ එයාලා කට්ටිය ඔක්කොම එකතු වෙලා බීම බට වගේක් බෙදාගෙන ඒකෙන් වතුර බොනවා අන්න ඉවිවට පස්සේ කට්ටියට පාචනය හැදෙනවා මේ උත්සාහවන්තකම ගැන ඊට වඩා මොනවද අපි හැමතුරේ උදාහරණ